දෙකයි තුනයි Hello guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එක අපි හැම පාරම කරන අපේ ෆැමිලි එකේ අවුරුදු උත්සවය. ඉතින් මේ පාරත් අපි හැමෝම එකතු වෙලා අවුරුදු පටන් ගන්නත් කලින්ම අවුරුදු උත්සවය තියන්න ප්ලෑන් කරගත්තා. අවුරුදු උත්සවයට මහන්සි වෙලා මේක ඕගනයිස් කරන්න ගොඩක්ම කැපුණේ අපේ නැන්දල මාමලා ටික. ඒ වගේම ඉතින් අපේ ලංකාවේ නැති නැන්දල මාමලා ටිකත් අපිට ගොඩක් සපෝට් කළා. ඒ හැමෝගෙම සහයෝගයෙන් තමයි මේ පාරත් 2025 අපේ පවුලේ අවුරුදු උත්සවේ සක්සස් කරගන්න අපිට පුළුවන් වුණේ. මේ අවුරුදු උත්සවේ පටන් ගන්න කලින් අපේ කෑම මේසේ ලෑස්ති කරනවා. මේ අවුරුදු කෑමත් අපි පවුල් බෙදාගෙන කෑම මේසේ ලස්සන කරන්න මේ දවසට ගේන්න ප්ලෑන් කරගත්තා. අවුරුදු උත්සවේ පටන් ගන්න තව චූටි වෙලාවක් තියෙන නිසා කට්ටිය තැන් වල එක දේවල් ලෑස්ති කරනවා. මොකද අපේ චීෆ් ගෙස්ට් එන්නත් තව පොඩි වෙලාවක් තියෙනවා. අතරතුර ඉතින් උදේ ඉඳන් අර එතන වැඩ කරලා තාම ලෑස්ති වුණේ නැති අය දැන් තමයි ලෑස්ති වෙන්නේ. මොකද එයාලා ගොඩක් එතන ලෑස්ති කරන එක වැඩවලට මහන්සි වුණ නිසා. මේ ඉන්නේ අපේ චූටි බිවෙන්. එයාත් ඉතින් පොඩි වැඩවලට මාර විදියට මහන්සි වෙනවා. ඇවිද මේ අපේ කස්තුරි මාමා ඉස්සරහට ඔයාලට කියන්නම්කෝ. අවුරුදු උත්සවයේ ඩෙකොරේෂන්ස්, ගැමි ගෙදර, කෑම මේසේ හැමදේම දැන් නම් ලෑස්ති. අපේ කට්ටිය එනකන් අපි චූටි දේවල් ටිකක් අරේන්ජ් කළා. අපේ චීෆ් ගෙස්ට් විදිහට UV මාමා ආවට පස්සේ අපේ වැඩිහිටියෝ හැමෝමත් එකතු වෙලා පොල් තෙල් පහන පත්තු කරන්න තමයි ලෑස්ති වුණේ. මේ අපේ සුදු සීයයි සුදු ආච්චි මතක් කරපු වෙලාව. ඒ කියන්නේ අපේ ආච්චිගෙත් අම්මයි තාත්තයි. සුන්දර වසන්ත සමය සනිටුහන් කරමු. මෙවර අපි ආදරයෙන් ලෙන්ගතු කමින් එක්ලොක් වී සිටින්නේ අපේ පවුලේ අවුරුදු 2025 මෙලෙස දිගහැරීමටයි. ඒ වෙල්කම් ඩාන්ස් ටික කළේ අපේ චනුමී ඩියානයි කවින්දි නංගි. දැන් අපේ අවුරුදු කෑම මේස ඕපන් කරා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අවුරුදු ඉවෙන්ට්ස් පටන් ගන්න එක. හැබැයි ඉතින් කාටවත්ම මේ වෙලාවේ මෙලෝ 100ක් නැහැ අවුරුදු තරඟ පටන් ගන්න තියෙනවා කියලා. හැමෝම මාරම බඩගින්න හිටියේ. කට්ටියම කාලේ ඉවර වෙලා හොගාලා ෆොටෝ ගන්නවා. පැයක විතර ෆොටෝ ෂූට් එකකට පස්සේ ඔන්න කට්ටියම අවුරුදු තරඟ පටන් ගන්න තීරණය කළා. බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. දැන් කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ කනා මුට්ටි බින්දින්න. කට්ටියම අවුවේ පොලිමේ හිටගෙන ඉන්නවා.
ආයෙත් මේ 12 තිබුණා. ඇයි මේ දින තව අතර ඕන්න දෙන්න. මනු හදාගන්න. එංගාසර බෙල්ලට දාගන්න. එන්න හදලා දෙන්න. හදලා තියෙන මනු. කන වතර පිපි ගන්න. විඳු කම. නර්තනයේ එදිනක ෆිනිෂර් ගන්න ඈ. ඉතින් හොඳම නර්තනයක් ඒ ඇත්තටම කරන්න අපිට ඉස්සර එක. මම ඉන්නේ අපේ බස් එකේ කස්තුරි මාමා. පොඩ්ඩ බලන්න. එහෙමද බල අක්ක දිහා. කන්නාඩි දෙකුත් දාලා මේ මොන මකුලක්ද මමේ? හරි මකුලක්ද මේක? මේ අල්ලගෙන ඉතල. ඒ ඉතල අල්ලගෙන. ඒක අපි අද වැටෙන්න ඉන්න ගහන්න ඉන්න.
දෙකයි තුනයි වඩ පහ කඩම් කරගන්න. 2 bang. Tinggal lagi. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. අන්තිමට තිබ්බ වීඩියෝ ක්ලිප්ස් මුකුත් මට ගන්න බැරි වුණා. Thank you for watching. ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.